සරණමාලි වැවට ජලය නිකුත් කිරීමට අප විරුද්ධ වන්නේ ඇයි? 1. මයුරපුර මහවැලි කොට්ටාසය තුල ගොවි පවුල් 5300කට අධික ඉඩම් කට්ටිවල PD සහ UD ඉඩම් වලට සතියකට ලබා දිය යුතු ජලය ප්‍රමාණය නොලැබී යාම. 1. දෙක තමයි වැව් වලට දින 7ක්ම ජලය ලබා දිය යුතුව තිබුණද ජල හිඟය නිසා දින 5ක් හා දින 3කට සීමා යටතේ ජලය නිකුත් කිරීම. 3. අවශ්‍ය ප්‍රමාණයට ජලය නොලැබීම හේතුවෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් අතහැරීම සහ ගොවි සංවිධාන සමග ගොවීන් මතකතුම් ඇති කර ගැනීම හා ගොවි සංවිධාන ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වීම. 4. වනාලි ගැවසෙන රක්ෂිත ප්‍රදේශ හෙළිපෙහෙළි කිරීම එම රක්ෂිත ප්‍රදේශ තිබෙන වැව් වලට ජලය ලබා දීම තුලින් වන සතුන්ගේ වාසස්ථාන අහිමිවීම තුල ප්‍රදේශයේ තිබෙන වනාලි ප්‍රශ්නය තවත් බරපතල වන බව පෙනී යයි. ඒ කියන්නේ මේක තියෙන එහා පැත්තේනේ අලින්ගේ පැත්තේ තියෙන ඒකට තව අලිකටලු වැඩි වෙනවා මේ. 5. ගොවි සංවිධාන සමග කොට්ටාස කමිටුව හා ව්‍යාපාර කමිටු රැස්වීම්වලදී ගොවීන්ට ජලය අඩු බව නිරන්තර සාකච්ඡා වන බැවින් වෙනත් විකල්ප ජල යෝජනාවක් ලැබෙන තුරු මේ සඳහා විරුද්ධ වීම. අපේ එක්ක මේක වැඩි කරලා දෙන්න ඒක එහෙම කරන ගමන් අපි මේකට විරුද්ධයි. අපේ ඔක්කොම දින ගන්න දෙන්න ඕන. 6. 2021 1 වන දින පොහොය දින හා නිවාඩු දින දහවල් සහ රාත්‍රී කාලයේ යොදාගෙන සරණමාලි වැව දක්වා රහසිගත වැල පද්ධතියක් ඉදිකර සිලින්ඩර් තමා සැකසීම සහ ගොවීන්ට ජලය ලැබෙන ඇල පද්ධතිය ලෑලි තමා අවහෙල කිරීම. අපේ ප්‍රධාන ෆොටෝවලින් දැක්කේ ප්‍රධාන ඇල වහලා තියෙනවා. අහලා මේ නිවාඩු දවස් දෙක තමයි මේක කැපුවේ. 7. වාරි මාර්ග ආඥාපනත යටතේ 64 වගන්තියේ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ මහවැලි ගොවි සංවිධාන අතුරු ව්‍යවස්ථාවද උල්ලංඝනය කිරීම. කන්න කාලසටහනට අනුවද එය උල්ලංඝනය කිරීම. අපේ ව්‍යවස්ථාවට පිටින් තමයි සම්පූර්ණ මේ වැඩේ කරලා තියෙන්නේ. ව්‍යවස්ථාවේ ඔක්කොම දාලා තියෙනවා. ගරු මහත්මයාණනි, ඉහත කරුණු සැලකිල්ලටගෙන අප මයුරපුර කොට්ටාසේ ගොවි සංවිධාන බහුතරයක විරුද්ධත්වයේ පැමිණ ඇත. මෙම නව ව්‍යාපෘතිය අත්හිටවන ලෙසත් එහි ඉදිකර ඇති අනවසර ඇල මාර්ගය වසා දමන ලෙසත් මෙම නීති විරෝධී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මයුරපුර කොට්ටාසේ කොට්ටාස කළමනාකාරතුමා වහාම ඉවත් කරන ලෙසත් මෙයින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේට මහවැලි ගොවි සංවිධාන එකතුම මම අත්සන් කරා මේක අපි පිටපත් ගහලා තියෙනවා. අතුගල ජනාධිපතිතුමා, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නිහාල් ගලපති මැතිතුමා, දිස්ත්‍රික් ලේකම්තුමා හම්බන්තොට අධ්‍යක්ෂ ජනරාල්තුමා, වලව නේවාසික ව්‍යාපාර තාක්ෂණ පොලිස් ස්ථානයේ වරාය හම්බන්තොට කොට්ටාස කළමනාකාරතුමා මයුරපුර. මෙන්න මේ ටික ගහලා මම කොට්ටාස කළමනාකාරතු මම අත්සන් කරලා අපේ ඒකක සභාපතිතුමා අත්සන් කරලා මේක අපේ දැනට පැමිණෙන ගොවීන්ගේ සියලුම අත්සන්ලයකට ගත්තා. මේක තමයි අපි දැන් මේ මයුරපුර අපේ කොට්ටාස කළමනාකාරතුමාට බාර දෙන්නේ. එතක එතුමායන් කන්දම දැන් අපි රැඳී සිටින්නේ.